අයිබෝන් සියලු දෙනාටම ඔන්න ඉතින් තවත් අලුත් වීඩියෝ එකක්. ඉතින් ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා මෙසේජ් කරලා ඉල්ලපු දෙයක් ඒ තමයි ෂෙයා මාකට් ඇයි වැටෙන්නේ කියලා. ඉතින් අද කාරණා කිහිපයක් කතා කරනවා. හැබැයි මීට වඩා කාරණා ගොඩක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි ඩිමාන්ඩ් ඇන්ඩ් සප්ලයි කියන එක. මිනිසුන් විසින් ෂෙයාර්ස් ගන්න එක ප්‍රතික්ෂේප කරන අවස්ථාවක ෂෙයා මාකට් එකක් වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන් ළඟ තියෙන ෂෙයාර්ස් විකුණන්න පුළුවන්, මිනිස්සු ඉන්වෙස්ට් කරන එක අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඩිමාන්ඩ් එක අඩු වෙන්න පුළුවන්. හැබැයි සප්ලයි එක වැඩි වෙන්න පුළුවන්. ඉතින් උදාහරණයකට අපි යම්කිසි භාණ්ඩයක කඩෙන් මිලදී ගන්න ගියපුවම අනවශ්‍ය විදියට පිරලා තියෙනවා. නමුත් මිනිස්සු ඒක ගන්න නැත්නම් ඒකේ මිල අඩු කරලා තමයි විකුණන්නේ. ඉතින් ඕකම තමයි වෙන්නේ ෂෙයා මාකට් එකෙත් විකුණන්න ඇති තරම් මිනිස්සු ඉන්නවා ෂෙයාර්ස්. නමුත් මිලදී ගන්න කට්ටිය නැති වුනහම ෂෙයා මාකට් එක ඉන්ඩෙක්ස් එක SPI එක වේවා S&P SL20 එක වේවා මේ දෙකම අඩු වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඊළඟ කාරණය තමයි පොලිටිකල් ස්ටැබිලිටි එක. ඉතින් පොලිටිකල් ස්ටැබිලිටි එකක් නැති වෙන අවස්ථාවකත් ෂෙයා මාකට් එක අඩු වෙන්න පුළුවන්. හේතුව මිනිස්සුන්ට ඉන්වෙස්ට් කරාට ඒවයි ප්‍රතිලාභ ලැබෙයිද නැද්ද කියන අන්ෂුවර් එක නිසා එයාලා ඉන්වෙස්ට් කරන එකකින් ඈත් වෙන්න පුළුවන්. ඒකත් එක්කත් ෂෙයා මාකට් එක ඩ්‍රොප් වෙන්න පුළුවන්. ඉතින් ඊළඟ කාරණේ තමයි බෙනිෆිට් ඔෆ් ෂෙයා මාකට්. ඒ කියන්නේ ගවර්න්මන්ට් එක විසින් එයාලගේ ආයවැය ඉදිරිපත් කරද්දී වේවා වෙන්න පුළුවන්. එයාලගේ චක්‍රලේඛන මේ මොන වගේන් හෝ ෂෙයා මාකට් එකට දීලා තියෙන බෙනිෆිට් අයින් කරන්න ගත්තොත් ඒ අවස්ථාවේදීද ඉන්වෙස්ටර්ස්ලා ෂෙයා මාකට් එකෙන් අයින් වෙන්න පුළුවන්. ඒක ලෝකල් වෙන්න පුළුවන්, ෆොරින් වෙන්න පුළුවන්. මොන ඉන්වෙස්ටර් වුණත් දීලා තියෙන බෙනිෆිට් කප්පාදු කරන්න ගත්තොත් එතනදී ඉන්වෙස්ටර්ස්ලා අයින් වෙනවා. ඒක සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. අපි වුණත් අපිට දීලා තියෙන බෙනිෆිට් අපි ආයතනයක වැඩ කරද්දී අපිට දීලා තියෙන බෙනිෆිට් කප්පාදු කරන්න ගත්තොත් අපි එතනින් අයින් වෙනවා. වගේම තමයි ෂෙයා මාකට් එකේදීත් ඉන්වෙස්ටර්ස්ලාත් එයාලට දීලා තියෙන බෙනිෆිට් අයින් කරන්න ගත්තොත් එයාලා එතනින් අයින් වෙනවා. ඉතින් ඊළඟ කාරණේ තමයි ඉන්ට්‍රස්ට් රේට් කියන එක. මේක ගොඩක්ම බලපානවා ෂෙයා මාකට් එකට. උදාහරණයකට බැංකු පොලි අනුපාත දිගින් දිගටම වැඩි වෙනවා නම් මිනිස්සු කිසිම අවදානමක් නැතුව ෆික්ස්ඩ් ඩිපොසිට් එකක් දාලා සැපේ ඉන්න පුළුවන්කම තියෙනවා. ඒතකොට මිනිස්සු ෂෙයා මාකට් එක වෙනුවට එයාලා ෆික්ස්ඩ් ඩිපොසිට් එකක් දාන එක තෝරගන්නවා. ඉතින් මෙන්න මේ කාරණා ටික තමයි අද මට කතා කරන්න ඕනුනේ. ඉතින් සරල කාරණා ටිකක් වෙන්න පුළුවන්. ඒත් මේවා ටික ඔළුවේ තියාගෙන ඔයාලගේ ඉන්වෙස්ට්මන්ට් කරද්දී ඒ සඳහා සුදුසු කොටස් තෝරා ගනිද්දී මේ දේවල් ඔළුවේ තියාගන්න. ඉතින් මේ ඉතාමත් පුංචි කාරණා ටිකක් කතා කරේ. මීට වඩා කාරණා ගොඩක් තියෙනවා. ඉතින් තවත් මේ වගේ කාරණා දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් එකක් තියන්න. එහෙනම් මේ වීඩියෝ එකකින් ඉන්න ඔයාලා හැමෝටම ජය වේවා.